ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක්. ඉතින් මේ මාතෘකාව කතා කරද්දී සමහරක් විට ඕගොල්ලන්ට පුදුම හිතෙයි. ඇත්තටම මේ වගේ දේවල් ලෝකේ තියෙනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි අද මාතෘකාවට යමු. අද අපි කතා කරන්නේ ලෝකේ වැඩිම දෙනෙක් යෙදෙන හැබැයි අඩුවෙන්ම කතා බහ කරන ව්‍යාපාරයක් වෘත්තියක් ගැන. ඒ වෘත්තිය තමයි ගණිකා වෘත්තිය. ලෝකේ පැරණිම වෘත්තීය විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකේ අඩුම මුදලට ගණිකාවන් ව්‍යාපාරයේ යොදවන රටවල් 7ක් ගැනයි. ඕගොල්ලෝ දන්නවා ලෝකයේ මෙය නීතිගත කරපු සහ නොකරපු රටවල් තියෙනවා. වාසනාවකට වගේ අපේ රටේ මේ වෘත්තීය නීතිගත කරලා නැහැ. ඉතින් වෘත්තීය නීතිගත කරලා ආදායම් උපයන රටවල් අතර තායිලන්තය සිංගප්පූරුව වැනි රටවල් ඉහළින්ම ඉන්නවා. වැඩිම ආදායමක් ඒ රටවල් වලට ලැබෙන්නේ මේ වෘත්තීය තුලිනුයි. අන්න ඒ නිසා ඒ වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට පමණක් නොවේ ඇතැම් පිරිමින්ටත් එම රටේ ඉතා විශාල තත්ත්වයක් තියෙනවා කිව්වොත් ඔබත් මමත් පුදුම වේවි. ඉතින් ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන ගමන් මේ වීඩියෝ එක ඉදිරියට නරඹමු. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ලෝකයේ අඩුම මුදලට ගණිකාවන් ලබා ගන්න පුළුවන් 7 වෙනි රට විදිහට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. මෙතෙන්දී යම් යම් නිර්ණායක පාවිච්චි කරලා තියෙන බවයි මේ වාර්තාවලට අනුව දැක්වෙන්නේ. මොකද තත්ත්වයක් ඒ වගේම බොහෝ දෙනාගේ ඉල්ලුමත් මේ රටවල් නිර්ණායක හඳුන්වා ගැනීමේදී සලකලා බලලා තියෙනවා. පහුගිය අලුත්ම වාර්තාවලට අනුව බ්‍රසීලයේ කාන්තාවන් ඩොලර් 250 300ක් වැනි මුදලකට අලෙවි වෙනවා. ඉතින් ඒ නිසා බොහොමයක් යුරෝප කරේ වගේම ආසියාවේ ව්‍යාපාරිකයන් බ්‍රසීල තරුණයන් සොයා යන බවයි අපට දැනගන්නට මේ වාර්තාවෙන් ලැබෙන්නේ. 6 වෙනියට ලෝකයේ අඩුම මිලට කාන්තාවන් ගණිකා වෘත්තියේ දෙන රටක් විදිහට දැක්වෙන්නේ තායිවානයයි. තායිවානය මේ වන විට ලෝකයේ බොහෝ පිරිස් ආකර්ෂණය කරගන්නා සංචාරක රටක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. සංචාරක ශේෂ්ත්‍රයෙන් තමයි තායිවානය බොහෝ විලාවට තමන්ගේ ආදායම සරු කරගන්නේ. ඉතින් සංචාරක ව්‍යාපාරයත් එක්කම මේ ආකර්ෂණය ලැබෙන තවත් එක වෘත්තියක් විදිහට නීතිගත කරලා තායිවානය මේ වැඩෙත් හොඳට කරගෙන යනවා. ඊළඟට 5 වෙනි රට විදිහට ඔයාලට දැනගන්න ලැබෙන්නේ බාලි දේශයයි. බාලි දේශයේත් මේ වන විට ඊටාම හොඳට මේ ජාවාරම කරගෙන යනවා. ඉතින් මේක වෘත්තියක් විදිහට කරන අයට ඊටා වැඩි පහසුකම් සලසන රජයක් විදිහට බාලි රාජ්‍ය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට ඊටාම ඉහළ තත්ත්වයක් ලබා දෙන්නත් සමාජයේ ආරක්ෂාව සපයන්නත් ඔවුන් කටයුතු නීති සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙවැනි කාන්තාවන්ට ඔවුන්ගේ සේවය ලබා දීමේදී සහ සේවය ලබා ගැනීමේදී ඇතැම් විට යම් අතවරයකට ලක් වුණොත් ඔබ සංචාරකයෙක් වුණත් ඔබට නීතියෙන් දැඩි දඬුවම් පවා ලැබෙනවා. ඒ වගේම අපි කතා කරන්න ඕන තවත් එක කාරණාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් පවතින නීති රීති වාගේම මානව හිමිකමුත් මේ රටවල් වල ඉතා ඉහළ මට්ටමකින් පවතිනවා. ඉතින් මානව හිමිකම් ඉහළ රටවල් මේ අපි කතා කරන රටවල් අතරේ තිබෙනකොට ඕගොල්ලොන්ට පුදුම හිතෙනවත් ඇති. ඉතින් එක එක මිනිසුන්ගේ මානසික මට්ටම් වගේම මානව හිමිකම් ඉහළින්ම අගයන රටවල් මේ වාර්තා පොතට එකතු වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් 4 වෙනියට ලෝකේ අඩුම මිලට සේවය ලබා දෙන රටක් තමයි යුරෝපයේ රටක් වන බොහෝ දෙනා කැමති මාලි රාජ්‍ය. බාලි රාජ්‍යයේ මේ විදිහට ඔයාලට තමන්ගේ සේවය ලබා ගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එහලා බොහොමයක් වෙලාවට ඔන්ලයින් ක්‍රමයට තමයි මේ ව්‍යාපාරය මේ වෘත්තිය කරගෙන යන්නේ. ඉතින් බාලි රාජ්‍යයේ සවාරියක් ගියොත් ඔයාලට පුළුවන් ඊටාම අඩු මිදලට සුරූපී කාන්තාවන් එයාලගේ ඔන්ලයින් සේවාවන් ඔස්සේ ලබා ගන්න. 3 වෙනියට ලෝකයේ අඩුම මිලට මේ වෘත්තියේ දෙන රටක් විදිහට හඳුන්වන්න පුළුවන් රටක් තමයි නේපාලය. නේපාලය අසල්වැසි අපේ රටක්. ඉතින් අන්තිමට එනකොට අඩුම මුදලට අපේ රටට ආසන්න රටවල් මේ වාර්තා පොතට එකතු වුණා කිව්වහම ඕගොල්ලන්ට පුදුම හිතෙනවත් ඇති. ඉතින් දෙවෙනියට
අපිට මුණ ගැහෙන්නේත් ඒ වගේම අපි ගොඩක් ප්‍රිය කරන ඒ වගේම අපි ළඟින් ඇසුරු කරන රටක්. ඒ තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවත් මේ වන විට මේ වාර්තාපොතට එකතු වෙන්නේ ඊටාම අඩු මිදලට මේ ගණිකා ව්‍යාපාරය කරගෙන යන රටක් විදිහටයි. පළවෙනිම ස්ථානයේ හිමි කරගන්නේ ඔබත් මමත් පුදුම වෙන රටක්. ඒ තමයි අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව ඔබ විශ්වාස කරනවාද ඉන්දියන් රුපියල් 170ක් 200ක් අතර මුදලකට කාන්තාවන් අලෙවි වෙන රටක් විදිහටයි මේ වාර්තාවේ හඳුන්වන්නේ. අලුත්ම වාර්තාවලට අනුව ඉන්දියාව තමයි ලෝකයේ ගණිකා ව්‍යාපාරය ඊටාම අඩු මුදලට ඒ සේවාය සපයන රටක් විදිහට හඳුන්වලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් එකතු කරන ගමන් අපිව subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.